අහන්නව කොහෙද අනේ අපි ඉන්නේ? අයියෝ ඇඳුනුත් නෑ. හායි කොහමද? ගොඩක් දවසකින් තමයි ලොග් එකක් අරන් එන්න පුළුවන් වුණේ. ඉතින් අහම්බෙන් තමයි මේ ලොග් එක ගේන්නේ, වගේම අහම්බෙන් තමයි මේ සියල්ලම වුණේ. බලන්නකො ඉස්සරහට සබ්ස්ක්‍රයිබ් කරන්න. අප්‍රේල් වල ලොග් එක දෙන්න උනාට නිව් ඉයර් එකක් නම් නෙමෙයි හොඳේ. ඉතින් ඔයාලා පරිස්සමින් ඉන්නවා නේද? අපේ ජීවිතේ සමහරක් දැන් හිතා ගන්න බැරි දේවල් වෙනවා. මෙන්න බලන්නකො මෙයා උදේම වැඩ පටන්ගෙන. ප්ලෑන් නොකරපු තැන් තමයි ලස්සන මතකයන් තිබුණේ. ගෝල් යන්න උනා ඉතින් ෆියුරල් එකක් වෙලා. හැබැයි අපි යන්නේ බස් එකේ. ගෝල් AC එක තමයි. මොකද අපිට අනිවාර්යෙන් යන්න ඕන තැනක්. ඉතින් මමයි නංගි මේ යන ගමන් තමයි ඉන්නේ. මේ දවස්වල නම් ටිකට් එකත් පොඩ්ඩක් ගණන් ගිහින්ද මන්දා. ඔයාලා ඉතින් මොකද කරන්නේ? මමයි නංගි ඉතින් මෙතනදී තනියම හිතුව දේ තමයි අපි වාහනයක ආවනට වඩා බස් එකේදී ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්නවා කියලා. සමහරක් වීඩියෝ නන්නේ තරහ වෙන්න නම් බෑ හොඳේ. බලාගෙන ඉන්නකෝ. ගෝල් වලට ඇතුළ වෙනකොට තියෙන මේ වයිබ් එක නම් ඒක වෙනම තැනකට ගෙනියනවා වගේ. මම හිතනවා ගෝල් වල ඉන්න අයට සාමාන්‍ය දෙයක් වුණාට අපි වගේ අයට ස්පෙෂල් දෙයක් කියලා. ඇත්තටම ජීවිතේ විඳින්න පුළුවන් තැනක් නේද? හැබැයි මේ නම් අවසරය හොඳේ. ෆියුරල් එකට ගිහින් හොඳම දේ තමයි යාළුවෙක්ට එහෙ කතා කරලා ගියා. එයා ඇත්තටම එයාලගේ රෙස්ටොරන්ට් එකට යන්න තියා මොකුත් උනේ නෑ අපේ වැඩත් එක්ක. හැබැයි ඊළඟ සැරේ නම් අනිවාර්යයෙන්ම එනවා. මේක බලන එයා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න හොඳේ. හොඳම දේ කියන්න අපි දෙන්න උදේ ගිහින් හවස එන්න ප්ලෑන් කරාට මෙතන ලොකේෂන්ස් දැක්ක ගමන් අපිට හිතෙන රෑ නවතින්න. ඉතින් ටක් ගාලා අපේ තව යාළුවෙක්ට කතා කරලා අපි විස්තරේ කිව්වම එයා ටක් ගාලා අපිට ඇරේන්ජ් කරලා දුන්නා. තෑන්ක් යූ පුබුදු අයියේ. හොඳම දේ කියන්න අපි දෙන්නටම ඇඳුනුත් ගන්න වුණා ඉතින්. ආවස්සරුව ගත කරේ මෙහෙම මුලින්ම ගියේ ගෝල් පෝට් එකට. බලන්නකෝ. අපේ පුංචි රට ඇතුලේ කොච්චර ලස්සන වයිබ් තියනවද? මේවා අපිම තමයි රැකගන්න ඕන. අහම්බෙන් හිතවිල්ලක් උනත් ලස්සන තැනකට ගෙනියනවා. බලන්නකෝ. ගිහින් තියෙන අය කමෙන්ට් කරන්න. මම ඉතින් මේ වයිබ් එකට නම් මාරම ආසයි. ගෝල් වල ඉන්න අයට සාමාන්‍ය දෙයක් වුණාට මට නම් මේක ලස්සන මතක ගොන්නක්. මම වගේ ඔයාලත් සන්සෙට් එක බලන්න කැමතිද? තමන්ට තමන් සතුටු කරන්න ලොකු දේවල් ඕනි නෑ. චූටි අවස්ථාවක් සිතුවිල්ලක් ඇති. මේ ගමනේ ස්පෙෂල්ම දේ තමයි මගේ යාළුවා දෙන්නෙක් ලංකාවට ඇවිල්ලා. එයාලා ෆොරිනර්ස්ලා ජර්මන්. එයාලත් එක්ක කලින් අපේ හැමදේම මොකද්ද උනේ ආගිය දේවල් කතා කරා. යාළුකම කියන්නේ ලස්සන බැඳීමක්. තනියට තනිකම රැඳුනේ. When I wake up, I hear a tum 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 tum.
ඉතින් මේ අවුරුද්දේ මට මං වෙනුවෙන් අපෙන් හරි ගිෆ්ට් කරපු දේ තමයි මෙන්න මේ සයිකල් ඩ්‍රයිව් එක වගේම ගාල් කියපු ගමන. මට හිතුණා එකම දේ තමයි අපිට අහම්බෙන් මුණ ගැහෙන යාළුකම් තමයි ශක්තිමත්. ඒ වගේම තමයි සමහරක් යාළුවෝ ඉන්නවා අපිට අපිවත් නැති කරනවා. සමහරක් අය එහෙම නෑ අපිව අල්ලගෙන ගමනක් යනවා. ඒ වගේම තමයි මේ අවුරුද්ද නම් මට ස්පෙෂල්. මොකද මට මම හයියක් වුණ අවුරුද්දක් වුණා. ලස්සන මතකයක් එක්ක ගෝල් වලට සමුදුන්නා. සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. බයි.